are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. ආයුබෝවන් සිඩ්නි නගරයේ සිට ගුවනට එක්වන විදුර සිංහල සංග්‍රහය සමගිනුයි ඔබ මේ එක් වී සිටින්නේ. සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංගමාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිඩ්නි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.viduramedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකියි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය viduramedia@yahoo.com.au. ඔබටත් විදුර සිංහල සංග්‍රහය එක්වීමට හැකි අපගේ දුරකථන අංකය 0425 272 945 හෝ 0433 330 638. සුපුරුපදි බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට ඔබ හමුවට රැගෙන එන විදුර සිංහල සංග්‍රහය සමගිනුයි ඔබ එක් වී සිටින්නේ. ඉතින් සෑම බ්‍රහස්පතින්දාම රාත්‍රී 10ට 99.9 FM තරංගමාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලුණත් ඔබට සුපුරුදු පරිදි විදුර සිංහල සංග්‍රහයට සමන් දෙන්නට පුළුවන්. ඉතින් අදත් අපගේ වැඩසටහනට සුපුරුදු පරිදි සතියේ ප්‍රවෘත්ති ප්‍රජා නිවේදනත් මියුරු ගීත කීපයකුත් එකතු වෙනවා. ඉතින් ඒ වගේම අද තව විශේෂාංග කීපයක් එකතු වෙනවා. අද අප එකතු වෙනවා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලි මාදනී මල්වත් ඒ වගේම නව ගීත නිර්මාණයක් සමග ඒ ගීතයේ පසුබිමත් රැගෙන දශක 5ක් පමණ ශ්‍රී ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ කටයුතු කර ජනප්‍රිය ගායක ඩෙස්මන්ඩ් සිල්වාත් අද අප සමග එකතු වෙනවා ඔහුගේ නවතම නිර්මාණයක් රැගෙන. ඉතින් ඒවා සමගම අද අපේ විශේෂාංගයක් ලෙස අප නොදකින සිනමාව මාතෘකාව යටතේ සිනමාව සහ යථාර්ථය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකුත් අද අපගේ වැඩසටහනට එකතු වෙනවා. ඉතින් අද අපි බලමු මොනවද අද දවසේ වෙච්ච ඉතිහාසෙ වෙච්ච විශේෂ තොරතුරු කියලා. අද වර්ෂ 2014 මැයි 29 වෙනි බ්‍රහස්පතින්දා ඉංග්‍රීසීන් උඩරට රාජධානී බලය අල්ලා ගැනීමෙන් පසු මුල්වරට දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළේ 1828 අද වගේ දවසකයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආරම්භ කළේ 1961 වසරේ අද වගේ දවසකයි. ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නොබෙල් ත්‍යාගය ලබා දීම සඳහා වන ගිවිසුමට අත්සන් ලැබුණේ 1898 අද වගේ දවසකයි. ඩයිනමෝ විදුලි බල ජනකයේ සහ තාප විදුලි බල යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රයක් තෝමස් අල්වා එඩිසන් හට ලබා දෙන්නේ 1883 අද වගේ දවසකයි. ඒ වගේම මහත් ගත්කරුවරයෙක් වන මාටින් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වුණේ 1890 මැයි 29 වෙනිදායි. ඒ වගේම ජාතික ව්‍යාපාරයේ මූලිකත්වය ගැන කටයුතු කර සර් ඩී.බී. ජයතිලක මහතා අභාවයට පත් වුණේ 1944 අද වගේ දවසකයි. ඒ වගේම ප්‍රථම වතාවට බෙන්සීන් නැමැති ටෙන්සීන් නැමැති අය ලොව උසම කන්දවන එවරස්ට් තරණය කරනට සමත් වුණේ 1953 අද වගේ දවසකයි. ඉතින් ඒ වගේ ඉතිහාසගත තොරතුරුත් සමග රැඳී සිටින අද විදුර සිංහල සංග්‍රහය රැගෙන විශේෂාංග තුලට ඔබට සවන් දෙන්නට පුළුවන් පුරා හෝරාවක් පුරාවට. ශ්‍රී ලංකාවෙන් ලැබෙන තොරතුරු අනුව මේ දිනවල විශේෂයෙන් කතා බහට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ නැවත වතාවක් ඩෙන්ගු රෝගය ඉතා
තද බල ලෙස ව්‍යාප්ත වෙන බවයි. ඉතින් ඒ වගේම මේ ඩොංගි ලෝකයේ වැළඳීම නිසා මේ වන විට මාසයකට 6 දෙනෙක් පමණ මිය යන බවට වාර්තා වෙනවා. මේ වසරේ මේ ගත වුණු පසුගිය 5 මාසයේ ඇතුළත ඩෙංගු ලෝකෙන් 10000කට වඩා වාර්තා වී ඇති බවත් ඒකෙන් 60% පමණ බස්නාහිර පළාතෙන් බවත් වාර්තා වෙනවා. ඉතින් පසුගිය වසරට එක සාපේක්ෂව බලන කාල 2014 මේ වකවානුව තුළ ඩෙංගු රෝගය ඉතාමත් ශීඝ්‍ර ලෙස වර්ධනය වෙන බවත් තමයි මේ සෞඛ්‍ය වාර්තාවලින් දැක්වෙන්නේ. ඉතින් මීට අමතරව අද අපිට ලැබෙන තවත් තොරතුරු අනුව පසුගිය සතියේ විශේෂයෙන් කතා බහට ලක් වුණ දෙයක් තමයි මේ ජාත්‍යන්තරවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුලත් වාර්තා වුණ දෙයක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් මේ ඉන්දියාවේ නව අගමැති දියුණු දීමේ උත්සවයට සහභාගී වීම පිළිබඳව ඒ කතා බහ ලැබෙන ප්‍රවෘත්ති. ඉතින් මේ සාක් කලාපයේ සියලුම රාජ්‍ය නායකයන්ට මේ උත්සවයට ආරාධනා ලැබිලා තිබුණා. ඒ වගේම මේ විශේෂයක් කොට ඒක සලකා දක්වා තිබුණා මේ මාධ්‍ය තුලින්. ඒ වගේම ඉතා දැඩි ආරක්ෂාවක් විශේෂයෙන් ශ්‍රී ලංකා, පාකිස්තාන, ඇෆ්ගනිස්තාන රාජ්‍ය නායකයන්ට ලබා දීලා තිබුණ එකත් විශේෂයෙන් සඳහන් වෙලා තිබුණා. ඒ වගේම මේ ඉන්දියන් ගුවන් කලාපයේ තහනම් කලාපයක් ලෙස නම් කොට තිබුණ බවත් මේ මාධ්‍ය තුලින් වාර්තා කළ හිටියා. ඉතින් මේ හමුව තුලින් ඉන්දිය අගමැතිවරයා සාක් රටවල් සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම පිළිබඳවත් විශේෂ අවධානයක් ඉන්දිය නව අග්‍රාමාත්‍යවරයා දක්වා සිටීම විශේෂයක් කොට මාධ්‍ය තුලින් සඳහන් කරලා තිබුණා. ඒ වගේම කෙසේ වෙතත් මේ සියලු දේ ඉදිරියේ ශ්‍රී ලංකා ඉන්දියා සම්බන්ධතාවයේ යහපත් වනු ඇති බවයි මේ විචාරකයන්ගේ අදහස වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේම මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳවත් විශේෂ වාර්තා සඳහන් කරනවා. ඉතින් අද මේ පිළිබඳව තොරතුරු රැගෙන එන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන ප්‍රියන්ත පොන්සේකා. ප්‍රියන්ත මොනවද මේ වෙනකොට අපිට මේ ලැබිලා තියෙන මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනය පිළිබඳව ලැබෙන තොරතුරු? හරියටම අවුරුද්දේ භාගයක් ගෙවිලා යන කාලය වෙනකොට අනිවාර්යෙන්ම රටක මහ බැංකුව විශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම රටේ මුල් කාර්තු දෙකක් ඉවර වෙන වෙලාවේ ආර්ථිකයේ කොයි අතරද ගමන් කරන්නේ කියන එක ගැන හොයලා බලන්න. ඒත් එක්කම රටේ සියලුම ආර්ථික විශ්ලේෂකීන් මාධ්‍ය මේ ගැන අවධානය යොමු කරන අපිට ලැබෙන තොරතුරු වල හැටියට ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පසුගිය වසරවලට සාපේක්ෂව අපනයන ආර්ථිකය යම් වර්ධනීය තත්ත්වයක් සඳහා ගමන් කරන බවක් පෙනෙන්නට තියෙන බව කියවෙනවා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු කාලයක් තිස්සේ අපේ රටේ තිබුණු අපනයන ප්‍රවර්ධනය ඇත්තටම පසුගාමී තත්ත්වයක පැවතුණු බවයි මහ බැංකුව කියන්නේ. විශේෂයෙන්ම රටක් ඒ රටේ තියෙන දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඒ රටේ අපනයන ප්‍රවර්ධන තත්ත්වය ඉහළින් පවත්වා ගත්තේ නැත්නම් රට ආර්ථිකව කඩා වැටෙන්න තියෙන ඉඩ වැඩි. ලෝකෙ දිහා බලපුවම ලෝකේ හැම රටකටම ඒ රටට ආවේනික ඒ රට ඇතුලේ පවතින විවිධ සම්පත් තියෙනවා. මේ සම්පත් කොයි ආකාරයෙන් කළමනාකරණය කරමින් මේ සම්පත් හරහා කරන නිෂ්පාදන ලෝකයට මුදාහරින්න සූදානම්ද කියන එක මත තමයි රටේ අපනයන ආර්ථිකය තීරණය වෙන්නේ. ඉතින් යම්කිසි රටක් දක්ෂ වුණොත් ඒ රටේ තියෙන භාණ්ඩ හා සේවා පාවිච්චි කරලා විශේෂීකරණය වෙච්ච විවිධ අංශ හරහා තමන්ගේ අපනයන අංශ කීපයක් යටතේ ඒ රටට යම් ස්ථාවරත්වයක් ලබා ගන්නට පුළුවන්. ආසියානු අපේ ළඟපාත රටවල් දිහා ගත්තොත් මැලේසියාව, තායිලන්තය වගේ රටවල් ආර්ථික වශයෙන් යම් ශක්තිමත් භාවයක් සලසගන්නේ මේ තත්ත්වය යටතේ. නමුත් අපේ රටේ අපනයන විවිධාංගීකරණය තිබ්බේ ටිකක් පහළ මට්ටමක පහුගිය කාලය ඇතුළත. විශේෂයෙන්ම 60 දශකයේදී අපි දන්නවා ලංකාව ප්‍රබල විදිහටම රැඳුනේ කෘෂිකර්මය ඇතුලේ. මේ වෙනකොට මේක වෙනස් වෙලා යම් පැත්තකින් රෙදිපිලි හා ඇඟලුම් වලට ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ ආර්ථික තත්ත්වය කලින් ඒවට වැඩිය පහළ ගිහිල්ලා තිබුණේ. මේ වෙනකොට මේ අවුරුද්ද වෙනකොට මේ තත්ත්වය යලිත් ඉහළට යන්න පටන් ගන්න තියෙනවා කියලා මහ බැංකුව වාර්තා සඳහන් කරනවා. මිලියන 23058ක තිබුණු ගිය අවුරුද්දේ තිබුණු අපනයන ආර්ථික තත්ත්වය මේ අවුරුද්දේ මුල් කාර්තු වෙනකොට මිලියන 2808ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔව්. ඉතින් ඒ දක්වා සිටියේ මේ ශ්‍රී ලංකාවේ මෑතක එළි දැක්වුණු මේ ආර්ථිකය සහ මේ අපනයන සම්බන්ධයෙන් කෙරෙනු වාර්තාවකුයි. දුරට විදුර
ඔව් අද වැඩසටහන් විස්තරයට සඳහන් කර පරිදි අද විදුරු සිංහල සංග්‍රහ සමග දුරකථනයෙන් සම්බන්ධ වෙනවා විශේෂ අමුත්තෙක්. දශක 5කට අධික කාලයක් ලංකාවේ මේ සංගීත ශ්‍රේෂ්ඨයට දායක වෙලා ඉතාම මේ වේග රිද්ම ගීත කලාවක් ගීත රටාවක් ශ්‍රී ලාංකික රසිකයන්ට ඉදිරිපත් කරලා ප්‍රසිද්ධියට පත්වෙච්ච ගායකයෙක් තමයි මේ ඩෙස්මන් සිල්වා. ඉතින් අද විදුරු සිංහල සංග්‍රහය සමග ඩෙස්මන් සිල්වා අපේ ගායකයා සම්බන්ධ වෙනවා. ඉතින් මා මුලින්ම අහන්න කැමතියි මේ ඩෙස්මන් සිල්වාගෙන් කොහොමද මේ සංගීත ශ්‍රේෂ්ඨයට මේ එක්වන ඒ අතීතයේ කොහොමද මේ සංගීත ශ්‍රේෂ්ඨයට එකතුනේ කියලා. මම ඉස්සරහම පටන් ගන්නකොට සින්දු කිව්වේ ඉංග්‍රීසි සින්දු. දැනුත් මම කියන්නේ ඉංග්‍රීසි සින්දු තමයි. නමුත් මගේ වාසනාවට හරි කාගේ හරි වාසනාවකට මහත්මයෙක් හිටියා පොඩි මහත්මයෙක් කියලා. එයා තිබුණා නිව් සවුන්ඩ් කියලා මොකද රෙකෝඩ් බාර් එකක් පිටකොටුවේ. එයා ඇවිල්ලා මගෙන් ඇහුවා අපි චූඩමාණී කියන සින්දුව අපි තැටිගත කරමුද කියලා. ඉතින් එතනින් තමයි මේක පටන් ගත්තේ. නැත්තම් මම සාමාන්‍යයෙන් වෙස්ටර්න් ෆීල්ඩ් එකේ තමයි සින්දු එකේ හිතේ පටන් ගත්තේ වෙස්ටර්න් ෆීල්ඩ් එකේ. ඒක තමයි මගේ ඉස්සෙල්ලම ඇනමුනේ යන්නේ එතනින්. ඔව් ඉතින් ඒ වගේම අපි දන්නවා මේ ගායනා කරලා තියෙන මේ ගීත ගොඩක් ඒ කාලේ සිදුවුණු විශේෂ සිද්ධීන් වටා ගෙතුණු ගීත. කොහොමද ඒ පිළිබඳව තියෙන තොරතුරු? ඔව් ඒ කාලේ තමයි සින්දු ලියුනේ. දෙයන්ගේ පිටින් මේ රචකයෝ හිටියා මේ හොඳට ලියන්න පුළුවන් කට්ටිය. ඒක මගේම වාසනාවක්. ඒගොල්ලන් ලිව්වා මියුසික් ඩිරෙක්ටර්ලා ටියුන් දැම්මා. දෙයන්ගේ පිටින් මම සින්දුව කිව්වා. ඒකයි උනේ. ඔව් ඉතින් ඒ වගේම මේ අපට අද මේ ඒවල තියෙනවා මේ අලුත්ම ගීතයක් මේ මෑතකේ නිකුත් කළපු ගීතයක්. මොකද්ද මේ ගීතය? ඒ වගේම මේ ගීතේ මොකද්ද මේ විශේෂත්වය කියලා අපිට කියන්න පුළුවන්ද මේ අසන්නන වෙනුවෙන්? ඕක පුදුම විදියට තැටිගත උනේ. මම කොළඹ හිටියා ඒ කාලේ. දවස් 10කට පොඩි විවේකයක් ගන්න ගිහිල්ලා ඒකට රජීව් සෙබස්ටියන් මහත්මයා එයා තමයි මගේ සාමාන්‍ය හුඟක් මේ අවුරුදු 5ක් නේ අවුරුදු 10ක් විතර තිස්සේ එයා තමයි මගේ CD ප්‍රොඩියුස් කරන්නේ. එයා කෝල් එකක් දීලා කිව්වා නෑ එන්න බලන්න ස්ටුඩියෝ එකට දෙකට කියලා. එදා තමයි T20 ෆයිනල් එක. බංග්ලාදේශ එකේ. අපි ඉන්දියාත් එක්ක ගහන මැච් එක අන්තිම ෆයිනල් එක. ඉතින් මට මොකද රයිට් කියලා මං ගියා කොහොමද තියෙන ස්ටුඩියෝ එකක් අපි පාවිච්චි කරන. එතන ගියාම ටියුන් එක දාලත් නෑ හරියට. බේසික් ටියුන් එකක් දැම්මා ගිටාර් බේස් ගිටාර් ලීඩ් ගිටාර් කීබෝඩ් දාලා දෙකට අපි පටන් ගත්තේ 5 වෙනකොට කොහොම හරි මේ වොයිස් කරලා ඉවර කෙරුවා අපි. හැබැයි වෙලා තියෙන්නේ මේ ලස්සනේ තියෙන්නේ අපි දිනපු විදිහට තමයි සින්දුව කිව්වේ. තාම මැච් එක ගහලා නැහැ හැබැයි. කොහොමද අපේ කොල්ලන්ගේ ධෛර්යයෙන් තමයි අපි දින්නේ. හොඳයි. ඉතින් අද අපිත් එක්ක එකතුලා මේ ඔබේ මේ අලුත් ගීතය පිළිබඳව තොරතුරු අපේ අසන්නන්ට ලබා දීලා ඒ වගේම මේ ගීතය අපිට ලබා දීම පිළිබඳව අපි තාමත් සුවන්ත වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන් ස්තුතියි. හොඳයි. ඉතින් අපි දැන් සවන් දෙමු ඩෙස්මන් සිල්වා සහ රජීව් සෙබස්තියන් ගායනා කළ මේ 2020 ලෝක ශූරයන් වෙනුවෙන් නිෂ්පාදනය වුණු මේ ගීතයට. අනුශූරයන් නිසාම කලක් තිස්සේ ඉර අදිටනින් මෙදා තරගෙට බැස්සේ 96 මහකිරුල්ලට පස්සේ දැන් ශූරයෝ අපි 2020 ගංනම් ස්ටයිලේ මිලිනව යද්දී පපරේ සවනේ පිළිරැව් දෙති ඔල්වර සන්හඬ දසත ඇසෙද්දී හසරැල් පිපුණා කුසලානය හිමි වෙද්දී අනුශූරයන් නිසාම කලක් තිස්සේ ඉර අදිටනින් මෙදා තරගෙට බැස්සේ
මහකිරුලට පස්සේ දැන් ශූරයෝ අපි විස්සයි විස්සේ පරදා අප්‍රිකානුවෝ හරවා යවලා සුපිරිකො දෙව්වෝ රිදවා ඉන්දියානුවෝ දිනුවා අවසන් සටන සිංහයෝ අනුශූරයන් නිසාම කලක් තිස්සේ තිර අදිට නින්මෙදා තරගෙට බැස්සේ 96 මහකිරුලට පස්සේ දැන් ශූරයෝ අපි විස්සයි විස්සේ අනුශූරයන් නිසාම කලක් තිස්සේ තිර අදිට නින්මෙදා තරගෙට බැස්සේ 96 මහකිරුලට පස්සේ දැන් ශූරයෝ අපි විස්සයි විස්සේ ලෝක ශූරයෝ අපි විස්සයි විස්සේ දැන් ශූරයෝ අපි විස්සයි විස්සේ ඔව් ශූරයෝ අපි විස්සයි විස්සේ දැන් ශූරයෝ අපි විස්සයි විස්සේ ලෝක ශූරයෝ අපි විස්සයි විස්සේ දැන් ශූරයෝ අපි විස්සයි විස්සේ අද විදුර සිංහල සංග්‍රහය සමග එකතු වෙනවා තවත් විශේෂ කෙනෙක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ පිටම කීපවතාවක්ම හොඳම නිලියට හිමි සම්මානයෙන් පිදූ ලැබූ ජනප්‍රිය නිලි මාදනී මල්වත්ත. ඉතින් අපිට මතකයි මාදනී මල්වත්ත මීට වසරකට පමණ පෙර සිඩ්නි නගරයේ ප්‍රසංගයකට පැමුණා. බක්මහරංගන ප්‍රසංගයට පැමුණිලා මේ සිඩ්නි රසිකයන්ට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කළා. ඉතින් නැවත වතාවක් මාදනී සිඩ්නි නගරයට එන බව අපිට තොරතුරු ලැබුණා. ඉතින් අපි විදුර සිංහල සංග්‍රහයට මාදනී සම්බන්ධ කරගත්තා මෙල්බර්න් නුවර සිට. ඉතින් මාදනී මෙවර මේ ඔබ මේ සිඩ්නි නගරයට පැමිණෙන හේතුව අපේ අසන්නන්ට කියන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ඔස්ට්‍රේලියාවට මම අලුත් කෙනෙක් නෙවෙයි. මොකද මාත් එක්ක මෙහි ඉන්න සිංහල ප්‍රේක්ෂකයා ගොඩාක් දුරට බැඳිලා ඉන්නවා. මොකද ඔස්ට්‍රේලියාවේ කීප වතාවක් මම සංචාරය කළා තියෙනවා නාට්‍යයත් එක්කලා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ සුද්දෙක් ඔබමතයි නාට්‍යයත් එක්ක. ඉතින් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සහ බ්‍රිස්බේන් නගරයේ මේ නාට්‍ය දර්ශන මාර 3ක් පැවැත්වුවා. ලංකාවේ වගේම ඉතාමත්ම උණුසුම් සුබතුම් ඉතාමත්ම ඉහළ ප්‍රතිචාර ශ්‍රේෂකයන් තුලින් මට ලැබුණා. ලංකාවට වගේම ඇත්තටම ලංකාවේ සිංහල වේදිකාවටත් මේක නැවුම් වූ අත්දැකීමක්. මේ විදිහේ නාට්‍යයක් ලංකාවේ ඇත්තටම නිෂ්පාදනය වෙලා තිබුණ නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයා වැළඳගත්තා වගේම මෙහි අපේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සිංහල ප්‍රේක්ෂකයාත් මේ වෙනකොට මේ නාට්‍යයත් එක්කලා ගොඩාක් බැඳිලා ඒ වගේම ඉතාමත්ම උණුසුම් ප්‍රතිචාර ඉතා ඉහළ ප්‍රතිචාර අපිත් එක්ක දක්වමින් ඉන්නවා. ඉතින් ඇත්තටම ලංකාවේ වගේ ප්‍රතිචාර ලැබෙයි දෝ කියලා පොඩි කුකුසකුත් තිබුණා මෙහෙ එනකොට. මොකද මේක වේදිකාවට අලුත් අත්දැකීමක් වෙච්ච හින්දා. ඉතින් ඒ කුකුස වෙනස් කරමින් ඒක මං හිතුවා මේවා ලංකාවේ වගේ ප්‍රතිචාර අපිට ලැබෙයි දෝ කියන කුකුස වෙනස් කරමින් ඇත්තටම ආත්ම හොඳ ප්‍රතිචාර මේ වෙනකොට මෙල්බර්න් නගරෙනුත් බ්‍රිස්බේන් නගරෙනුත් අපිට ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි අපේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ගැන. ඔව් ඉතින් අපි දන්නවා මේ වෙනකොට මේ ලංකාවේ බොහොම වේදිකා නාට්‍ය නිෂ්පාදනය වෙනවා. මොකද මේ වේදිකා නාට්‍යයේ තියෙන විශේෂත්වය ඔබ දකින විදිහට? ඔව් විශේෂත්වය කියන්නේ ඇත්තටම මේකේ වැඩිපුරම තියෙන්නේ කතාව. ඒ කියන්නේ තනි නළුවෙක් සහ මම තනි නිලියක් තනිවම වේදිකාවට ඇවිල්ලා ප්‍රේක්ෂකයා අමතනවා. මේක වැඩිපුරම දැන් අපේ සිංහල මිනිස්සු ගොඩාක් දුරට කතාවල් අහගෙන ඉන්න කැමති. ඒ කතාව නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමක් තමයි ඇත්තටම මේ නාට්‍ය ඔස්සේ කෙරෙන්නේ. දැන් වෙනත් නාට්‍යයක් නම් නාට්‍යයේදී අන්තර් සම්බන්ධතාවය නළුවා අතර සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මේ නාට්‍යයේ
නළුවා ප්‍රේක්ෂකයාත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මේක තමයි ඇත්තටම මේකේ තියෙන සුවිශේෂීකම. ඉතින් ඇත්තටම ඒ සම්බන්ධතාවයට ඇත්තටම ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩාක් බලපානවා. ඉතින් මේක ඇත්තටම ගොඩාක් දුරට වෙනස් වෙන්නේ තනි නළුවෙක් විසින් වේදිකාව තමන් අතට අරගෙන ප්‍රේක්ෂකයා තමන්ගේ ග්‍රහණයට පත් කරගෙන රංගගත කිරීමක් තමයි මේක බොහෝම බාරදූර කාර්යයක්. ලේසි නෑ ප්‍රේක්ෂකාගාරයක් තමන්ගේ අතට ගන්න එක. පැය භාගයක් විනාඩි 40ක් වගේ කාලයක් තමන් තුළට රඳවා ගනිමින් ඔවුන්ව මේ රස ගැන්වීම ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. ඉතින් ඒක අපි ඇත්තටම මේනකොට ජය අරගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අමාරු අත්දැකීම ලේසි පහසු නැති කාර්ය මේ වෙනකොට සාර්ථක වෙමින් ඉතාමත් සාර්ථක වෙමින් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔව් ඉතින් මාදිනීට කියන්න පුළුවන්ද මේ නාට්‍යයේ අන්තර්ගතය කෙටියෙන් අපේ අසන්නන්ට? ඔව් ඇත්තටම මේ නාට්‍යයේ කොටස් 3ක් අන්තර්ගත වෙනවා. මුල්ම කොටස තමයි සුද්දෙක් ඔබ අමතයි. ඒ වගේම ඒක සුද්දෙක් ඔබ අමතයි කියන කොටස රංග දක්වන්නේ ප්‍රවීණ නළුවෙක් අපේ ඉන්න නලින් ප්‍රදීප් උඩවෙල. ඒ වගේම ඊළඟ කොටස තමයි ඉතිහාසය ඔබ අමතයි. ඒක රංග දක්වන්නේ ජයලත් මනෝරත්නයන් විසින්. ඇත්තටම එතුමාගේ අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් කෙනෙක් නෙවෙයි ජයලත් මනෝරත්න කියන්නේ. ඔහුගේ රංග ප්‍රතිභාව ඇත්තටම ඕස්ට්‍රේලියාව පුරාම ඉන්න ප්‍රේක්ෂකයා ඇත්තටම රසවත් කිරීමට ඉතාමත් දක්ෂ නළුවෙක්. රසභාවයන් මතු කරලා දීමට ඉතාමත් දක්ෂ නළුවෙක්. ඉතින් ඔහුගේ රංගනයේ මෙතනදී ඇත්තටම සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයට විශාල දායකත්වයක් දෙනවා. මේ ඇත්තටම ඔහුගේ කොටස ඉතිහාසය ඔබ අමතයි කියන කොටස. ඒ වගේම අවසානයේ මම තමයි ඔබත් එක්ක එකතු වෙන්නේ ස්ත්‍රියක් ඔබ අමතයි කියන කොටස. ඇත්තටම මේ නාට්‍යයේ ඇත්තටම 3 දෙනා එකතු වෙනවා පැයකමාරක් වගේ. එක්කෙනෙකුට පැය භාගයක් වගේ කාලයක් හිමි වෙනවා ප්‍රේක්ෂකයා තමාට නතු කරගෙන තමාගේ ග්‍රහණය තබා ගැනීමට පැය භාගයක වගේ කාලයක් හම්බ වෙනවා. ඒ සම්පූර්ණ නාට්‍යම ගත්තාම පැයකමාරක් වගේ කාලයක් තමයි ප්‍රේක්ෂකයාත් එක්ක ඉන්න ලැබෙන්නේ. ඉතින් ඇත්තටම මේ නැවුම් අත්දැකීම ඇත්තටම ඔබට කතා කිරීමට කියන්නේ නාට්‍ය බලලි වෙලා ගෙදර ගිහිල්ලා කතා කරන්න බොහෝ දේවල් අවබෝධ කරගන්නට බොහෝ දේවල් මේ නාට්‍ය තුළ තියෙනවා. බලලා ඉවර වෙලා එතනින් තමන්ගේ ඒ බලලා එතන වේදිකාවේ ඒවා කියලා යන්න නෙවෙයි ගෙදර ගෙනියන්න ගොඩාක් දේවල් තියෙනවා මේ නාට්‍ය ඔස්සේ. ඉතින් ඇත්තටම ආරාධනා කරන්නේ සියලු දෙනාම මේ නාට්‍ය අතපසු කරන්න එපා. අනිවාර්යයෙන්ම ඇවිල්ලා නාට්‍ය බලන්න, ගුණදොස් කතා කරන්න. ඉතාමත්ම උණුසුම් හැඟීමක්, අලුත් හැඟීමක්, අලුත් වාසේ ඔයගලන්ට දැනේ කියලා මට හිතෙනවා මේ නාට්‍යයත් එක්කලා. හොඳයි. ඉතින් අපි දන්නවා ඔබ ඉතාමත්ම කාර්යබහුලයි ලංකාවේ මේ දිනවල වේදිකා නාට්‍යවල, ටෙලි නාට්‍යවල, සිනමාවේ ඒ වගේ. ඉතින් මොනවද මේ දවස්වල ඔබේ කලා කටයුතු ශ්‍රී ලංකාවේ? ඔව් ඇත්තටම මේ වෙනකොට මම ලංකාව තුල රඟ දැක්වෙන වේදිකා නාට්‍ය 6-7කට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් සමහරු කියනවා නේ මාදනී නැති නාට්‍යයක් නැහැනේ ලංකාවේ. හැම නාට්‍යෙම මාදනී ඉන්නවනේ. ඉතින් ඒක ඒගොල්ලන්ට හරි රසවත් දෙයක්. හරි උද්‍යෝගීවත්ව කතා කරන දෙයක්. මාදනී කියන මාතෘකාව හැමෝම අතරේ ගොඩක් කතා බහ වෙනවා. මම ගැන කියනවා නෙවෙයි. නමුත් ප්‍රේක්ෂක තුළ බොහෝ දුරට කතා වෙනවා මාදනී කියන චරිතය ගැන සහ මම ගැන. ඉතින් ඇත්තටම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. කැලණි පාලම, දික්තන කාලගෝල, සුද්දෙක් ඔබ අමතයි, ඒ වගේම මනමේ නාට්‍ය, ඒත් එක්කම කලු කුමාරී, ඔය වගේ නාට්‍ය බොහෝ ගණනාවකට සම්බන්ධ වෙලා වැඩ කරන මధుර ජවනිකා, ඔය වගේ නාට්‍ය. ඉතින් ඒ වගේම ටෙලි නාට්‍යත් එක්කලත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඔය වගේ තමයි මගේ කලා කටයුතු ලංකාවේ සිද්ධ වෙන්නේ. හොඳයි. ඉතින් මොනවද අවසාන වශයෙන් අපේ සිඩ්නි වල අසන්නන්ට කියන්න තියෙන්නේ? ඔව් පළවෙනිදා සිඩ්නි නුවර මගේ ප්‍රේක්ෂකයත් එක්ක මම එකතු වෙන්න බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැමෝම එන්න අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. අද අපි සමග එකතු වෙලා මේ සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍ය පිළිබඳව අදහස් ගෙනීම පිළිබඳව. මේ ගීතේ ගායනය කරුණාරත්න දියුල්ගනේ.
මර තෝණ්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුට්ටක් කිලි තිරින් වැසි රටා වැළපෙතේ මුකුතෝඩි තිරුවංග එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා තුන්යමටම ඇසෙනා තාංගු දෙයින් දුකක් හිත ළඟ ගුලි ගැහිලා කාන්සියට පැනලි වැටේ කවුළු දොරින් එබිනා හින් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා හින් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා මර තෝණ්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුට්ටක් කිලි තිරින් වැසි රටා වැළපෙතේ මුකුතෝඩි තිරුවංග එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා එළුරෑනී වැලිපාරී පිය සටහන් මකලා මුන්දානිය ගෙලේ තුනා නුඹගේ සිර කරලා පාට පාට සමනලියන් පැලලි වැටෙන් දකිනා ඊන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා ඊන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා මර තෝණ්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුට්ටක් කිලි තිරෙන් වැසි රටා වැළපෙතේ මුකුතෝඩි එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා දැන් වෙලාව රාත්‍රී 10 පසුවී විනාඩි 28යි. විදුරු සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති. සම්පාදනය හා ඉදිරිපත් කිරීම හර්ෂණී නිරෝෂිකා. ප්‍රථමයෙන් සිරස්තල. ජනපති මහින්ද රාජපක්ෂ නව ඉන්දිය අගමැති මෝදි හමුවේ. මාතලේ සමූහ මිලිවලින් හමුව ඇටසැකිලිවල වදහිංසාවට ලක් වූ බවට සාක්ෂි. කිලිනොච්චියේ කොටි ත්‍රස්තවාදීන් අල්ලාගෙන සිටි ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට. 88-89 යුගයේ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කළ මිනිස් ඝාතන පිළිබඳ එහි නව නායකයා සමාව අයදී. මැද පෙරදිග ශ්‍රමිකයන්ට සිදුවන අකටයුතුකම් වල අඩුවීමක්. ඊජිප්තුවේ හිටපු ජනපතිට සිර දඬුවම්. ශ්‍රී ලංකාව සමග පැවති 3 වන එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට පහසු ජයක්. දැන් ප්‍රවෘත්ති විස්තරය. නව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධිතයෙකු ලෙස සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 27 වෙනිදා යලි අගමැතිවරයා හමුවේ සුහද කතාබහක නිරත විය. කලාපීය සහයෝගිතාව, ත්‍රස්තවාදය මර්ධනය කිරීම, සාක් සංවිධානයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම ආදිය ගැන මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. කලක් තිස්සේ දෙරටටම ගැටලුවක් වී ඇති දීවර ගැටලු සඳහා ස්ථිර විසඳුමක් සෙවීමටද රාජ්‍ය නායක දෙපළ තීරණය කළහ. මාතලේ සමූහ මිනීවලේ තිබී සොයාගත් අස්ථි කොටස් වලට සම්බන්ධ පුද්ගලයන් මරණයට පත්වීමට පෙර දරුණු වදහිංසාවට ලක්ව ඇති බව අනාවරණය වේ. අදාළ අස්ථි කොටස් විශ්ලේෂණයට ලක් කළ අධිකරණ වෛද්‍යවරයා විසින් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් මේ බව හෙළි වී ඇත. මාතලේ මූලික රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කළ කැණීමකදී මෙම සමූහ මිනීවල ඉක්ුත් වසරේ නොවැම්බර් මාස 22 වනදා
අනාවරණය වූ අතර එහි තිබී පුද්ගලයන් 153කගේ ඇටසැකිලි හා හිස්කබල් සොයාගනු ලැබීය. සොයාගනු ලැබූ හිස්කබල් තුල තිබී යකඩෙන් හමු වී තිබෙන බවත් ඇඟිලි තුඩු තියුණු ආයුධ වලින් ඇන තුවාල කර තිබෙන ඇති බව හා ශරීරයේ ඇතම් කොටස් වලට තියුණු ආයුධ ඇතුල් කර තිබෙන බවටද අධිකරණ වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇති බව ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි. කිලිනොච්චිය ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 108ක් නැවත මුල් අයිතිකරුවන්ට පවරා දුන් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේය. ඉඩම් අක්කර 108ක් කිලිනොච්චිය ප්‍රදේශයේ LTT සංවිධානයේ විසින් භාවිතා කරනු ලදුව පසුව හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් අක්කර 108ක් බාර දුන්න නිසි හිමිකරුවන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව. ඉතින් එලෙස හිමිකරුවන් නිසි හිමිකාරීත්වය තහවුරු කිරීමකින් තොරව මේ වගේ ඉඩම් ඉල්ලලා උද්ඝෝෂණය කරාට මම හිතන්නේ කාටවත් එහෙම ඉඩම් දෙන්න හැකියාවක් නැහැ. ඔබ දන්නවා මේකට නීති අනුකූල පදනමක් තිබිය යුතුයි. මීට වසර 25කට ඉහත එනම් 1988-89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද 6000කට අධික ඝාතනවලට ජනතාවගෙන් සමාව අයදින බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළේය. දිසානායක මහතා මෙසේ සමාව ඉල්ලන බවට ප්‍රකාශ කොට සිටියේ BBC ගුවන් විදුලියේ සංදේශයේ වැඩසටහනේ සමුග සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම පක්ෂයේ 1983 වසරේ එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් තහනම් කිරීමෙන් අනතුරුව අවි අතට ගැනීම දක්වා සිදු වූ වර්ධනය වූ ආකාරය පිළිබඳව පැහැදිලි කළ ජවිපේ නායකයා තම පක්ෂයේ අතින් සිදු වූ ඝාතන සම්බන්ධයෙන් තම ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කර සිටියේය. මැදපෙරදිග සේවයේ නියුතු ශ්‍රමිකයන් හට මුහුණ පානට සිදුවන අකටයුතුකම් මේ වන විට බොහෝසේ අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාදිලංකාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය. දැනට ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් තුළින් යම් දියුණුවක් ඇති බවත් ඉදිරියේදී ඒ වැඩසටහන් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් දක්වා සිටියේය. මැද පෙරදිග ඇතුළු යම් යම් රටවල කාන්තාවන් විශාල වශයෙන් 100% ගාණක් තමයි මේ විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතාව ඇතුළු නොයෙකුත් ලිංගික ප්‍රශ්නවල ගැටලු මතුවී තිබෙන විදිහ අපි දැකලා තිබෙනවා. ඉදිරියේදී මේ දශම ගාණක් නතර කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ නමුත් අපි කියන්න ඕනේ මේ යන සෑම කාන්තාවක්ම අපි එන ප්‍රශ්න මොනවද කියලා දැනුවත් කරලා යමන නිසා ඒ ලිංගික අතවර නැතුව ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් තියෙන පිරිසක් වශයෙන් අද ශ්‍රී ලාංකිකයන් කාන්තාවන් නැවිති තිබෙනවා. නමුත් කාන්තාවන් පිටරට යැවීම අපි අඩු කිරීමේ සැලැස්මක් තිබෙනවා. අද 2014-15 වෙනකොට බලාපොරොත්තු වෙන කාන්තාවන් 40 ගානකුත් පිරිමින් 60ක් යන ප්‍රතිශතයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. ඉදිරියේදී අපි කාන්තාවන් පිටරට යන එක විශාල වශයෙන් නවත්තලා පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් විදේශ රටවල සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මේ සියලුම ILO ආයතන මේ සියල්ලක්ම දානාපති කාර්යාලය සමග සම්බන්ධතාව ගොඩනගාගෙන ඉදිරියේදී මේ ගැන දැඩි පියවර ගැනීමටත් අපි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට වසර 3ක සිරදඬුවම් නියම කර තිබේ. මහජන අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනාටද වසර 4ක සිරදඬුවම් නියම වී ඇත. සිය ධූරයේ බලය අයුතු ලෙස භාවිත කිරීම සහ 2011 වසරේ පැවති ප්‍රචණ්ඩකාරී සමයේ උද්ඝෝෂකයන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා හේතුවෙන් හොස්නි මුබාරක් සිය ධූරයෙන් ඉල්ලා ඇස්විය. ශ්‍රී ලංකා පන්දුවර 24කදී ලකුණු 67කට සීමා කළ එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවි ඒ හඹා යමින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලියේ මැන්චෙස්ටර්හිදී පැවති තෙවැනි තරඟයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඊයේ සමත් විය. මෙම තරඟයේ පළමුවෙන් ලකුණු රැස් කළ ශ්‍රී ලංකා ඉනිම පන්දුවර 24කදී ලකුණු 67කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. පන්දුවෙන් දස්කම් පෑ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 29කට කඩලු 5ක් දවා ගත්තේය. පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමේ ඉයන් බෙල් නොදැවී ලකුණු 41ක් හා ඇලස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 30ක් ලබා ගනිමින් කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දුන්නේය. තරඟ 5කින් සමන්විත තරඟාවලියේ තරඟ 2ට 1ක් ලෙස එංගලන්තයේ ඉදිරියෙන් සිටී.
මෙන්න අද දවසේ විනිමය අනුපාත. ඔස්ට්‍රේලියන් ඩොලරයට ශ්‍රී ලංකා රුපියල් 121.28යි, ඇමරිකන් ඩොලරයට රුපියල් 130.47යි, බ්‍රිතාන්‍ය පවුමට රුපියල් 218.10යි, ඔස්ට්‍රේලියානු ඩොලරයට ඇමරිකන් ඩොලර් 7.92යි. ඉදිරි දින කිහිපය පිළිබඳ කාලගුණ අනාවැකි දැන්. හෙට සිකුරාදා කඩින් කඩ මධ්‍යවැසි ඇතිවන දිනයක්, සෙල්සියස් අංශක 11ත් සෙල්සියස් අංශක 19ත් අතර. සෙනසුරාදා සහ ඉරිදා මධ්‍යවැසි ඇති වී හැකි දිනයක්, සෙල්සියස් අංශක 14ත් 19ත් අතර. සඳුදා පැහැබර කාලගුණයක්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ත් 20ත් අතර. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර සාරාංශය යලිත්. ජනපති මහින්ද රාජපක්ෂ නව ඉන්දිය අගමැති මෝදි හමුවෙයි. මාතලේ සමූහ මිනිවලෙන් හමු ඇටසැකිලිවල වද හිංසාවට ලක් වූ බවට සාක්ෂි. කිලිනොච්චි කොටි ත්‍රස්තවාදීන් අල්ලාගෙන සිටි ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට. 88-89 යුගයේ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කළ මිනිස් ඝාතන පිළිබඳ එහි නව නායකයා සමාව අයදී. මැද පෙරදිග ශ්‍රමිකයන්ට සිදුවන අකටයුතුකම් වල අඩුවීමක්. ඊජිප්තුවේ හිටපු ජනපතිට සිර දඬුවම්. ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට පහසු ජයක්. විදුර සිංහල සංග්‍රහයේ ප්‍රවෘත්ති මින් සමාප්තයි. You are listening to Swa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. උදේසිරි වික්‍රමරත්නගේ වේදිකා නාට්‍ය නිර්මාණය සුද්දෙක් ඔබ අමතයි. ජයලත් මනෝරත්න, මාදිනී මල්වත ඇතුළු දක්ෂ නළු නිළි සහභාගීත්වයෙන් බැක්ටවුන් බෝමන් ශාලාවේදී ජුලි 1 ඉරිදා සවයි පැවැත්වේ. වැඩි විස්තර සහ ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න දුරකථන අංකය 0420 601 451. නිල්දියඹෙන් නිවා තිබා බොර කරන්න ඇයිද සිතන්නේ, සල්වදුලින් සෙවන ලබා අතුරහින්න ඇයිද සිතන්නේ. නිල්දියඹෙන් නිවා තිබා බොර කරන්න ඇයිද සිතන්නේ, සල්වදුලින් සෙවන ලබා අතුරහින්න ඇයිද සිතන්නේ. නීල පිරිසිදු දිය කාට වුණත් යසයි, කෑව බීව තැන්වල දේ සෑමදාම රකිනු වටී. ඇයි නොසිතන්නේ, ඇයි නොසිතන්නේ, ඇයි නොසිතන්නේ, ඇයි නොසිතන්නේ. නිල්දියඹෙන් නිවා තිබා බොර කරන්න ඇයිද සිතන්නේ, සල්වදුලින් සෙවන ලබා අතුරහින්න ඇයිද සිතන්නේ. නිල්දියඹෙන් නිවා තිබා බොර කරන්න ඇයිද සිතන්නේ, සල්වදුලින් සෙවන ලබා අතුරහින්න ඇයිද සිතන්නේ. සීත සෙවනැලිවල දාහෙගිමන නිවෙයි, උන්නු හිටපු තැන්වල සුව ආයේ විඳිනු සුවයි. ඇයි වනසන්නේ, ඇයි වනසන්නේ, ඇයි වනසන්නේ, ඇයි වනසන්නේ. නිල්දියඹෙන් නිවා තිබා බොර කරන්න ඇයිද සිතන්නේ, සල්වදුලින් සෙවන ලබා අතුරහින්න ඇයිද සිතන්නේ. නිල්දියඹෙන් නිවා තිබා බොර කරන්න ඇයිද සිතන්නේ.
සිතන්නේ සල්වදුලෙන් සෙවන ලබා අතුරහින්න ඇයිද සිතන්නේ සිනුවර ප්‍රතිභා ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කරමින් සිඩ්නි නුවර කලාකරුවන්ගේ කුශලතා අභිෂේකය සිනුවර ප්‍රතිභා නැටුමින් රැඟුමින් ගැයුමින් වැයුමින් සපිරි රසාලිප්ත සන්ධ්‍යාව ජූලි මාස 12 වෙනි සෙනසුරාදා සවස 6:30ට පෙන්ඩිට් ජෝන් සදර්ලන් පර්ෆෝමිං ආර්ට් සෙන්ටර් හිදී ප්‍රවේශ පත්‍ර වැඩිහිටි $25යි ළමා $10යි ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම සඳහා අමතන්න වජිර 0.313.6.8 අරුණ 0.414.480.863 වෝල්ටර් 0.492.999.5 නිව් සවුත් වේල්සි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආද්‍ය ශිෂ්‍ය සංගමය සඩම්බරයෙන් ඉදිරිපත් කරයි සිනුවර ප්‍රතිභා කැමලැස්ති අනුභවයට සූදානම් වෙන්න අපි ජනක කුමකගේ මාදිනී මල්වත්තගේ වසන්ත විට්ටච්චි ප්‍රදීප් ඇරෑගම මම ප්‍රධාන සූපවේදී ශ්‍රයන්ත මෙන්ඩිස් Conditions apply. අගෝස්තු 2 වෙනි සෙනසුරාදා සවස 6:30ට කාලින්ෆර්ඩ් රොස්ලියා කමියුනිටි ශාලාවේදී හොඳයි දැන් අපි යොමු වන්නේ අපගේ ඊළඟ විශේෂාංගයට. ආරම්භයේදී සඳහන් කර පරිදි අපි නොදකින සිනමාව මේ මාතෘකාව යටතේ අපි විශේෂාංග කීපයක්ම ගෙනාවා. ඉතින් අද අප මේ ඉදිරිපත් කරන්නට යන්නේ මේකේ තවත් විශේෂාංගයක්. ඉතින් අද මේ පිළිබඳව මේ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රියන්ත ෆොන්සේකා. ප්‍රියන්ත මේ සිනමාව සහ යථාර්ථය අද අපේ මාතෘකාව කරගත්තේ සිනමාව සහ යථාර්ථය. මොකද්ද මේ සිනමාව සහ යථාර්ථය මේක කොහොමද අපි අර්ථකථනය කරන්නේ? ඔව් සිනමාව කියලා කියන්නේ මේක අතකට මායාවක්. මොකද සිනමාව කියන්නේ ඇත්ත නෙවෙයි. කැමරාවක් ඉස්සරහා යම්කිසි රංගන ශිල්පියෙක් රංගන ශිල්පිනියක් කරන රංගපෑම බාහිර ලෝකයෙන් කැමරාවට විතරක් එකතු කරන්න තෝරා ගන්න දේවල් ටිකක් තමයි සිනමා කෘති ඇතුළට එන්නේ හැමදාමත්. ඒ නිසා එක තැනකදී තර්ක කරනවා සිනමාව කියන්නේ මායාවක්. ඒක ඇතුලේ යථාර්ථය එහෙම නැත්නම් ඇත්ත සැබෑව මුණ ගැහෙන්න බෑ කියලා. නමුත් ඒකට උත්තර ආපහු පාරක් සිනමාව ඇතුලේම හම්බ වෙනවා. ඒ නිසා සිනමාව ඇතුලේ සිනමාව හරහා යථාර්ථය කතා කරන්න පුළුවන් බවත් සාකච්ඡා වෙනවා. ඒත් එක්කම සිනමාව සහ යථාර්ථය එහෙම නැත්නම් සැබෑව ඇත්ත සැබෑ ලෝකයේ ජීවිතය මිනිසත්කම ගැන කතා කරන අවස්ථා බොහොම තැන්වලදී හම්බ වෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න පුළුවන් ලෝකයේ සිනමා ධාරාවන් ගණනාවක් කරා ඇවිල්ලා නමුත් මේ සඳහා මම එක විශේෂ ධාරාවක් දිහාට අවධානය යොමු කරන්න තීරණය කරා. ඒ තමයි බෙන්ගාලි සිනමාව. ඔව්. දැන් අර අපි සඳහන් කරා දැන් මේ යථාර්ථයක් කොහොමද නිරූපණය කරන්නේ? කොහොමද මේ යථාර්ථයක් නිරූපණය කරන්නේ සිනමාව? ඔව් අපි පහුගිය වැඩසටහන වලදීත් කතා කළා වගේ මේක විවිධාකාරයෙන් කරන. ඇත්තටම අපි අද වැඩසටහනේදී කතා කරන්න ගියාම තේරෙයි ඇත්තටම බෙන්ගාලි සිනමාව ඇතුලේ කොහොමද මේ ජීවිතේ හොයාගෙන යන දෙකරේ යථාර්ථය නිරූපණය කිරීම හරහා කියලා.
ඉතින් ඇත්තටම කොහොමද යථාර්ථය නිරූපණය කරන්න කියන එකට තනි කෙටි පිළිතුරක් දෙන්නට එක පැත්තකින් අමාරුයි. මොකද සිනමා පටන්ගත දවසේ ඉඳන් එක පැත්තකින් මෙහෙම දෙයක් කියනවා. සිනමාවේ මූලිකම ධාරාවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රබන්ධ සිනමාව, අනිත් පැත්තෙන් වාර්තා සිනමාව. ඒ කියන්නේ වාර්තාකරණය පවතින දේ දිහාට හැමම කැමරාවල්ලා ආපහු ඒක රූපාවලියක් හැටියට ගේන එක. ඒ කියන්නේ අපි අද දවසේ කියන ડોකියුමෙන්ටරි ෆිල්ම්ස් කියලා කියන්නේ ඒවට. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් සහ යෝජනා කරන්නත් පුළුවන් මේ වාර්තාකරණයේ හරහා හම්බෙන සිනමාව තමයි එහෙමනම් ඇත්ත කියලා. එක අතකින් ඒක හරි. නමුත් අනිත් පැත්තෙන් සිනමා අධ්‍යක්ෂකවරු උත්සාහ කරනවා ඔවුන්ට ලෝකේ යථාව එහෙම නැත්නම් ඇත්තයි කියලා දැනෙන දේ යලි ප්‍රතිනිර්මාණය කරන්න. එතකොට ඒක ඇත්තටම ඇත්තමත් නෙමෙයි, ඇත්ත පිළිබඳ තියෙන ප්‍රතිනිර්මාණයක්. මේක තමයි අපිට නැවත නැවතත් විවිධ රටවල් වල සිනමාවන් හරහා හම්බෙන්නේ. එතකොට ඇත්ත කොහොමද ගේන්නේ කියන ප්‍රශ්නෙට දෙන්න පුළුවන් කෙටිම උත්තරය තමයි ඇත්තම නෙමෙයි. නමුත් ඇත්ත ප්‍රතිනිර්මාණය කළා හරියට කණ්ණාඩියක් අලලා වගේ. ඔව්. ඉතින් අර ඔබ සඳහන් කරා මේ යථාර්ථය ගැන කතා කරනකොට මේ ඉන්දියාවේ බෙන්ගාලි සිනමාව විශේෂයක් කියලා අපිට සලකන්න පුළුවන් කියලා. මොකද්ද මේ ඉන්දියාවේ බෙන්ගාලි සිනමාවේ තියෙන විශේෂය? අපි දන්නවා ඉන්දියාව කියන්නේ මේ සිනමා කර්මාන්තය අතින් ඉතාමත් දියුණු තලයක ඉන්න අද මම හිතන්නේ ලෝකේ විශාල වශයෙන් ලෝකේ මේ වෙනකොට අංක 1 ඉන්නේ. කියන්නේ අපි බොහෝ දෙනෙක් විශ්වාසයි ඉහළින්ම ඉන්නේ හොලිවුඩේ කියලා. හොලිවුඩේ බලවත් තමයි. ඒ කියන්නේ ඇමරිකානු හොලිවුඩ් සිනමාව. නමුත් ඉන්දියානු සිනමාව බොලිවුඩේ නිෂ්පාදන තත්ත්වය අතින් ගත්තොත් ඉන්දියාවේ බොලිවුඩේ විතරක් වසරකට දහසකට ආසන්න චිත්‍රපටි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. සමස්ත ඉන්දියාවේ ගත්තොත් කියවෙනවා අවුරුද්දකට දලාගය ගන්නේ චිත්‍රපට 1100 ගණනක්. එතකොට ඒ කියන්නේ ලෝකේ කිසිම රටක් ඒ තත්ත්වයට ලං වෙන්නේ නැහැ. ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවටවත් ඒ අංකය ළඟා කරගන්න බෑ. අනිත් කාරණේ තමයි ඉන්දියාවේ භාෂා 26කින් චිත්‍රපට නිෂ්පාදනය කරනවා. විවිධ ප්‍රාන්තවල ප්‍රාන්ත භාෂා තියෙනවා. අපේ රට කියලා මෙහිදී මම කිව්වේ ලංකාවටත් නිතරම හම්බෙනවා ද්‍රවිඩ සිනමාවත්. ඒත් එක්කම ඉන්දියාවේ කියන්නේ දෙමළ සිනමාව තමිල්නාඩුවේ මූලික කරගෙන එන අපි එතන කියනවා කොලිවුඩ් සිනමාව කියලා. අනිත් පැත්තෙන් බොලිවුඩේ හින්දි සිනමාව. නමුත් තවත් ප්‍රාන්ත ගණනාවක් තියෙනවා. ඒතකොට බෙන්ගාලේ මෙහි එක ප්‍රාන්තයක්. ඒ ප්‍රාන්තයේ තියෙන විශේෂත්වය තමයි සමහර වෙලාවට ලංකාවේ අද දවසකට හැදෙන්නේ අද කාලේ කියන්නේ වසරකට හැදෙන චිත්‍රපට ප්‍රමාණය කියලා කියන්නේ චිත්‍රපටි 30ක් වගේ. ඒ වගේ දෙගුණයක් විතරයි බෙන්ගාලේ හැදෙන්නේ. කියන්නේ චිත්‍රපටි 50ක 60ක විතර ප්‍රමාණයක්. ඔව් ඒ අඩු ප්‍රමාණයක් හැදෙන එකේ විශේෂයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගුණාත්මක ප්‍රමාණයේ පිළිබඳ අංකයෙන් වටිනාකමක්ම නෙමෙයි. නමුත් බෙන්ගාල සිනමාව පිළිගන්නේ ඉන්දියාවේ තියෙන කලාත්මක සිනමාවේ ප්‍රධානම ධාරාව හැටියට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනිත් තැන්වල කලාත්මක සිනමාවක් නැහැ කියලා. නමුත් බෙන්ගාල සිනමාව ඉන්දියාවේ සිනමාවේ තියෙන වටිනාකම ලෝකයට ගෙන යද්දී ඊටාම ඉහළම තැනට ඉන්දියාවෙනු සිනමාව ඔසවලා තියන්න උදව් වෙන්නේ බෙන්ගාල සිනමාව. බෙන්ගාල සිනමාවේ කතා කරන්නේ ඒ ප්‍රාන්තයේ භාෂාව බෙන්ගාලි භාෂාවෙන්. ඒත් එක්කම නමුත් බෙන්ගාල සිනමාවේ හම්බෙන කාරණා විශේෂයෙන්ම කලාත්මක සිනමා ප්‍රවාහයක් හැටියට වැදගත් වෙනවා. විශේෂයෙන්ම 1950 ගණන් වලින් 52කින් පස්සේ ඉඳන් 75 විතර වෙනකන් අවුරුදු මේ දශක දෙකකට ටිකක් වැඩි කාලය තමයි බෙන්ගාල සිනමාවේ ස්වර්ණමය යුගය කියලා කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක ඒ කලාත්මක සිනමාව කඩාවැටලා කියලා. අදටත් සිනමා කෘති නිපදවනවා. වඩාම වැදගත් වෙන්නේ ඒ යුගයේ හේතුව තමයි සත්‍යජිත් රායි අපි හැමෝම දන්න ඒත් එක්කම රිත්වික් ගටක් කියන සිනමාකරුවන් දෙදෙනා. ඔව්. ඉතින් මේ බෙන්ගාල සිනමාව ගත්තාම දැන් ඔබ කිව්වා වගේ මේ ඉන්දියානු සිනමාව ගත්තොත් එහෙම විවිධ චරිත තියෙනවා. මේ චරිත වටා තමයි මේ සිනමාව ගොඩනගන්නේ විශේෂයෙන් ප්‍රසිද්ධ චරිත. ඉතින් ඒ වගේ මේ බෙන්ගාල සිනමාවේ කවුද මේ වගේ ප්‍රසිද්ධ චරිත ප්‍රධාන චරිත? ඔව් මම දැන් අවසානයේදී කිව්ව රායි සහ ගටක් ඒත් එක්ක මිර්නාල් සෙන් අද වෙනකොට ඉන්න බුද්ධදේව දාස් ගුප්ත තමයි මිර්නාල් සෙන් එක මේ වෙනකොට සජීවීව අපිට මුණ ගැහෙන චරිත. නමුත් එකාතකට බෙන්ගාල සිනමාවේ සිනමාකරු නිර්මාණකරු හැටියට මේ චරිත හම්බුණත් අපිට අමතක කරන්න බැරි ඉන්දියානු සාහිත්‍යයේ ඉන්දියානු කලාවේ මහා චරිතවන රවීන්ද්‍රනාත් tagore වැනි චරිතත් අපිට මුණ ගැහෙන්නේ බෙන්ගාලෙන්. මේ විශේෂයෙන්ම එකාතකට කියනවා සාහිත්‍යයේ තියෙන ඒ කියන්නේ ඉන්දියානු සාහිත්‍යයේ මුදුන් මුල තියෙන තැන වෙන්නේ බෙන්ගාලේ කල්කටාව වටා බැඳිලා. ඉතින් එතනින් ගොඩනගෙන මේ සාහිත්‍ය කලා
කාව්‍ය ප්‍රබෝධය තමයි සිනමාව ඇතුළෙත් හම්බෙන්න පටන් ගන්න 1950 දශකවලට එද්දී. හැබැයි රායගේ සිනමාව හරහා ලෝකයට සිනමාව අඳුනගන්න ගිහිල්ලා මේ ඉන්දියානු කලාත්මක සිනමාව බෙන්ගාලි සිනමාව හරහා එන්න බලපාන්නේ මේ ඉන්දියානු කලාවේ ප්‍රබෝධය විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ලෝක සිනමාව හොඳින්ම හඳුනා ගැනීම. අපේ රටේ ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තයට ගිහිල්ලා ලෝක සිනමාව හඳුනාගෙන ආවිල්ලා අපේ රටේ කලාත්මක සිනමා ධාරාව ආරම්භ කරා වගේ ඒ විදිහටම රායි 1950 දශකවල මුල් භාගය වෙනකොට එංගලන්තයට යන කෙනෙක් ඔහුගේ අනිත් කටයුතුත් එක්ක එහිදී ඔහු යුරෝපයේ තියෙන දියුණු සිනමාව දකිනවා. ඒ සිනමාව තමයි ඔහු අරගෙන ඇවිල්ලා තමන්ගේ රටේ තියෙන ජීවිතයේ මනුෂ්‍යත්වය පිළිබඳ සාරයන් එකතු කරලා චිත්‍රපටි හැටියට ගේන්න. හොඳයි. ඉතින් අද අපි මේ බෙන්ගාලි සිනමාව ගැනයි ප්‍රධාන වශයෙන් කතා කරන්නට අදහස් කරේ. ඉතින් මොකද්ද මේ අද තෝරාගත්ත මේ බෙන්ගාලි චිත්‍රපටි අපි හඳුන්වා දෙන්න යන මොන චිත්‍රපටියද? ඔව් චිත්‍රපටි ගැන කිව්වොත් රායි ගේ සිනමාවේදී විතරක් රායි විශාල සිනමා කෘති ප්‍රමාණයක් නිර්මාණය කරපු නිර්මාණකරුවෙක්. ඔහුගේ චිත්‍රපටි අතරේ අපූත්‍රිත්වය ඉහළින්ම කියවෙනවා. ඒත් එක්කම චාරුලතා සිනමා කෘතිය මෙතෙන්දි මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. චාරුලතා බලන්න කැමති කෙනෙකුට නම් මහා තිරයේදීම හෙට අනිද්දා තියෙන සිඩ්නි සිනමා හොල්ලේදී චාරුලතා සිනමා කෘතිය ප්‍රදර්ශනය වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා මම දැක්ක. ඉතින් අපි අද කතා කරන්නේ චාරුලතා ගැන නෙමෙයි. මේ අපූත්‍රිත්වයේ පළවෙනිම චිත්‍රපටය පාතර පංචාලි. මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරනවා ඒ යුගයේදී 1956 දී ලෝකයේ ප්‍රධානම මහා සිනමා උළෙල හැටියට පිළිගන්න කාන් සිනමා උළෙලදී මේ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වෙනවා. රායි කියනවා තමන්ගේ ෆිල්ම්ස් දෙයා ෆිල්ම්ස් කියන තමන්ගේ පොතේදී මේ චිත්‍රපටයේ කාන් සිනමා උළෙලට ඉදිරිපත් කරාම ඉන්දියානු සිනමාව ගැන ඇත්තටම ලෝකයේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණ නැති කාලයක්. ඉතින් ඒ වෙලාවේදී වෙලා තියෙන්නේ මේ චිත්‍රපටය පෙන්වන්න වෙලා තියෙන්නේ මධ්‍යම රාත්‍රියත් ලඟ වෙලා උදේ ඉඳන් දිග චිත්‍රපටි 4ක් බලලා හිටපු විනිශ්චය මණ්ඩලය මේ චිත්‍රපටය ගැන ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නැතුව වෙන අයට බලන්න ඉඩ ඇරලා වුන් පොඩ්ඩක් පැත්තකට වෙලා තියෙනවා. මොකද වුන් විශ්වාස කරලත් නැහැ ප්‍රබල සිනමා කෘතියක් ඉන්දියාව වගේ රටකින් ලැබෙයි කියලා ඒ මොහොත වෙනකොට. නමුත් සිනමා උල්ල අවසන් වෙන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳව හොඳම වාර්තාකරණයේ හැටියට මේ සිනමා කෘතියට සම්මාන ලැබෙමින් සම්මාන හිමි කර දෙමින්. එතකොට රායිගේ මේ අපූත්‍රිත්වයේ පළවෙනි චිත්‍රපටය තමයි පාතර පංචාලි. පාතර පංචාලි චිත්‍රපටයේ හම්බෙන්නේ බෙන්ගාලේ බොහොම දුෂ්කර ඈත පිටිසර පළාතක ඉන්න පවුලක්. ඒ පවුලේ තාත්තා හරිහාර්, අම්මා සර්බෝජය, ඒත් එක්කම කුඩා දුවයි පුතයි. ඇත්තටම මේ චිත්‍රපටය බොහෝ දුරට දිවෙන්නේ මේ කුඩා පුතාගේ කෝණයෙන්. ඔහුගේ නම අපු. අපුගේ ලෝකය කියලා මේ කතා පෙළම ඊට පස්සේ හම්බෙනවා පාතර පංචාලි අපූර් සංසාර් වලින් සහ එක දිවෙන චිත්‍රපටි මාලාව. එතකොට මේ පාතර පංචාලි චිත්‍රපටයේදී හම්බෙන අපු එයාගේ කුඩා කාලේ ඉන්නේ පුතා. ඔහුට ඉන්නවා පැඩිමහල් සහෝදරිය කෑගෙනම දුර්ගා. මේ චිත්‍රපටයේ තියෙන්නේ එක අතකින් ඒ මිනිසුන්ගේ ජීවිතේ දිහාට කැමරාවල් අරගෙන හිටියා වගේ අර ඉතාලි නව යථාර්ථවාදයෙන් එහෙම ලබාගත් ආభాසයෙන් හින්දාම රායි මේ චිත්‍රපටයට තෝරගන්න නළු නිළියු සාමාන්‍ය ජීවිතේ ගත කරන මේ දුප්පත් මිනිස්සුගේ ලෝකයෙන් හොයාගත්ත මිනිස්සු. ඒ නිසාම චිත්‍රපටය බලන කෙනෙකුට දැනෙන්නේ නැහැ මේ කවුරු හරි රංගපානවා කියලා. උන්ට දැනෙන්නේ ඈත ගමක ජීවත් වෙන පවුලක් දිහාට කැමරාව හරවලා වගේ දෙයක්. මේ චිත්‍රපටය හරිම ඛේදනීය අවසානයක් කරා ගෙනියන කතාවක් තියෙන්නේ. හරිහාර් බ්‍රාහ්මණ පවුලක කෙනෙක් වුණත් ඔහුට මුදල් නැහැ. ඔහුට සිහිනයක් තියෙනවා කවියෙක් වෙන්න, ලේඛකයෙක් වෙන්න. නමුත් ඔහු ඊටාම දුප්පත් පුද්ගලෙක්. අවසානයේදී ජීවිතේ ජය ගන්න ඔහුට සිද්ධ වෙනවා නගරේ කරා ගිහිල්ලා රස්සාවක් හොයාගෙන යන්න. ඔහු යන ගමන ඔහු හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඔහුගේ ගමන කොයි වගේද කියලා අපිට චිත්‍රපටි මුණ ගැහෙන්නේ නැහැ. ඒ වෙනුවට දකින්නේ ඔහු ගියාට පස්සේ මේ දරුවෝ දෙන්නත් එක්ක ජීවිතේ ගැට ගහ ගන්න සර්වජය දඟලන දැඟලිල්ල. ඒ වෙලාවේ ස්වයං පුරුෂයාගේ වැඩිමහල් සොහොයුරියක් මේ ගෙදරටත් ඇවිල්ලා ඉන්නවා. ඇයත් මේ ගෙදරට වෙලා ඉන්නවා. අපි අවසානයේදී මේ පුංචි දරුවට පේන ලෝකය තමයි තියෙන්නේ. Taman දිහා ආදරයෙන් බලාගෙන ඉන්න නැන්දනිය ඈත් එක්ක ගත කරන විනෝද ජනක ජීවිතේ ක්‍රමයෙන් දිය වෙලා යන හැටි. ඔහුගේ ඉස්සරහම පෙනෙන බිඳ වැටෙන නැන්දනියගේ ජීවිතේ ඒත් එක්කම ඉතාමත්ම අවසනාවන්ත විදිහට ඇත්තටම
නරමන ප්‍රේක්ෂකයෙකුගේ හැට කඳුලක් එන විදිහට චිත්‍රපටයේ අවසාන වෙන්නේ අපුගේ අවසාන එදී ඔහුට දකින්න සිද්ධ වෙන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරිය දුර්ගා මේ යන සිද්ධිය. ඉතින් දුර්ගා මිය ගියාට පස්සේ යලිත් ගමට එන හරිහාරට හම්බෙන්නේ තමන්ගේ වැඩිමහල් දියණිය නැති පවුලක්. වේදනාවත් එක්ක ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ඔවුන්ගේ ගෙදර දාලා අතරම දි รา පත් වෙන ගයක් ඒ ගෙදර දාලා ඒ ප්‍රදේශය අතහැරලා යන. එතනින් මේ කතා මාලාවේ පළවෙනි කතාව ඉවර වෙනවා. එක අතකට කෙනෙකුට කියන්න පුළුවන් මෙතන වීරයෝ නැති අර ගීත මොනවත් නැති චිත්‍රපටි ඇතුලේ දිවෙන කතාවක් නේද මේ කියලා. නමුත් ඒ රවිශංකර් වැනි මහා සංගීතඥයන්ගේ සංගීතයත් එක්ක එකතු කරගෙන හදන ජීවිතය පිළිබඳ අපූර්ව කැඩපතක් තමයි පාදර් පංචාලි කියන්නේ. හැදලා අවුරුදු දශක ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තිබුණත් අදටත් ඉන්දියාවේ මහා සිනමා කෘතියක් හැටියට පාදර් පංචාලි ඉහළින්ම කියවෙනවා. අපි කතා කර කර හිටියේ යථාර්ථය ගැන කතා කරන්න පටන් ගත්තේ ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ වලින් එකක් තමයි පාදර් පංචාලි. හොඳයි. ඉතින් මේකේ මේ අපි අද කතා කරා වගේ දැන් ජීවිතයේ යථා ඒක නොඑක් පැතිකඩ වලට ගෙනියන්න පුළුවන් අතරම මේ සිනමා තුලින්. ඉතින් අපි ඊළඟ වැඩසටහනකදී අපි මොන වගේ දෙයක්ද අපි කතා කරන්නේ? ඔව් අපි උත්සාහ කරමු තවදුරටත් තව වටයකින් මේ සිනමාව ගැන තවදුරටත් හොඳින් වටහා ගන්න අපිට පුළුවන් වේවි. රිත්වික් ගටක් වැනි සිනමාකරුවෙක් ගැන කතා කරමින් අපේ ඊළඟ පියවරට යන්න අපි බලාපොරොත්තු වෙන ලබන වැඩසටහනකදී බෙන්ගාල සිනමාවේ අනෙත් මහා සිනමාකරුවා ගටක් ගැන කතා කරන්න. හොඳයි. ඉතින් අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සිනමා කලාව පිළිබඳව කතිකාචාර්ය ප්‍රියන්ත පොන්සේකා. ඉතින් ප්‍රියන්ත නැවත වතාවක් අප හා සමග එකතු වෙනවා මේ සිනමාවේ අපි නොදකින සිනමාවෙන් තවත් පිටුවක් රැගෙන.
ඔව් දයබ රසන්න නිදායරත්න රණතුංගගේ ඒ ගීතයත් සමගම අදත් විදුරු සිංහල